Hi guys මම දැන් zoom එකක් දාගෙන දැන් තමයි ආවේ මට මාර බඩගිනි මම අද breakfast අරගෙනත් නැහැ lunch අරගෙනත් නැහැ දැන් වෙලාව හවස 5:51යි මම ඉතින් order කරා barista එකෙන් කන්න meal එකක් meal එක කියන්නේ මේක ඔව් පොඩි items coffee එකයි තව කන්න දෙකක් මම order කරා ඉතින් ටක් ගාලා මම නාගෙන ඇවිල්ලා මේක review කරලා බලමු Hi guys, ඔන්න ඉතින් මම නාගෙන ආව ටක් ගාලා මට මාර බඩගිනි අපි ඉස්සෙල්ලා මේකේ බලමු මම ඕඩර් කරා මේ මොකක්ද මේක මේ දැන් බඩගිනි වැඩි කරොත් මොකක්ද කියලා නම් මතකත් නෑ මේක ඇවිල්ලා මේ ඇත්තටම නම් මතක නෑ like a bagel yeah මේක මේ bagel එකක් වගේ මට මේකේ නම I think bagel තමයි මතක නැහැ මට I'm so hungry අපි කාලා බලමු මේක chicken and cheese chicken ham and cheese මම first time එක කන්නේ මට ඒක මේක ඇත්තට සෙට් නෑ මට මේක ටිකක් ඩ්‍රයි වගේ දැනෙනවා මේක කියන නම මතක් වෙන්නෙම නෑනේ bagel එකක්ද මේ බලයි දෙකම නම මතක් වෙන්නේ නැහැ මම ඕඩර් කරා my favorite chocolate croissant yeah chocolate croissant ඒක නම් මම ආසයි අපි ඊට කලින් coffee එක බීලා ඉමු මොකද දැන් මම ඕඩර් කරලා මම දැන් නාගෙන ඇවිත්ලා මේක නිවිලා ඇති coffee එක බීලා ඉමු අපරාධ මම වෙන මොන හරි ඕඩර් කරන්න තිබ්බේ අලුත් item එක නැතුව මම මේක ඇත්තටම කලින් දැක්කට බැරිස්ට් එකේ මම try කරේ නැහැ. ඒ අර sesame seeds තියෙනවා වටේට මම sesame වලට ආස නැහැ. ඒක නිසා මම try කරේ නැහැ. දැන් අද මට මොනවා හිතට ගන්න නැහැ. මම swim එකක් දැම්මා. මට නිකන් අර සෙම වගේ තියෙනවා. මේ නිකන් අර quick මොන හරි කන්න ඕනේ කියලා හිතුණා. sandwiches හැමදාම කනවනේ ඉතින් වෙනසකටත් එක්ක පාන් sandwiches මම හදාගෙනත් කෑවා ඊයේ මට දැන් අප්පිරියාවක් වගේ ආවා. ඒක නිසා මේක දැම්මේ but මේක මට සෙට් වෙන්නේ නැහැ. ඒක නම් පොල් සම්බල් හරි ඒ වගේ මොන හරි ටිකක් ස්පයිසි මොන හරි ආවනම් මට chicken උත් අර chicken pieces meat එක මේ දවස්වල පොඩ්ඩක් අප්පිරියයි. ඒක නිසා තමයි chicken ham එක ටිකක් sausage වගේනේ. දැන් කියන්න එපා sausage හදන්නේ chicken වලින් නෙමෙයිද කියලා but අර නිකන් මාස් එක වගේ හැපෙනවට වඩා මේ sausage එක කනකොට මම නිකන් පොඩි soya meat කනවා වගේ. එහෙම එකක් තියෙන්නේ. ඔයගොල්ලෝ දැන් බනි මගෙත් මල විකාර කියලා. ඒක තමයි ඉතින්. කේක් කට්ටිය එක කන බොන විදිහවල ඩිෆරන්ස් තියෙනවානේ. okay. අපි ඇත්තටම මගේ ring light එකත් කැඩිලා මගේ selfie stick එකත් අබලාන් එකක් නැති වුණා. මම ගොඩක් තාක්ෂණික දුෂ්කරතා මැදේ තමයි මේවා රෙකෝඩ් කරන්නේ guys. ඒක නිසා පොඩි මිස්ටේක් වෙයි ගණන් ගන්න එපා. මම කැප්චිනෝ එකක් ඕඩර් කරේ. බෙස්ට්. මම ළඟදී නම් මාර විදියට බැරිස්ටා එකේ කොෆි වලට ඔබ්සෙස්ඩ් වෙලා තියෙන මාර ආසයි බැරිස්ටා. මම මේ ළඟදී නම්
පුදුම තරම් බැරිස්ටා මාර බැරිස්ටා ළඟ කෙනෙක් වෙලා තියෙන්නේ. එහෙම තමයි. ඒක කාලෙන් කාලට එක එක කොෆි ෂොප් තමයි හිත යන්නේ. මේ කාලයක් මගේ එක එක තිබ්බ කොෆි ෂොප්ස් එරාස් තිබ්බ. දැන් මේ දවස්වල බැරිස්ටා. මං ඉස්සරත් බැරිස්ටාකින් කාලා තියෙනව නැත්තේ නෑ. මේකට සෝස් ටිකක් දාලා try කරමු. I think ඒක මොනවද රහවේ. හදිසියට රෝප් එකක් එනගෙන ආවේ ඇඳුමක් දාගත්තෙත් නැහැ මේ කෑම නිවිලා රස නැති වෙයි කියලා. ඔන්න සෝස් පැකට් එකක් අරන් ආවා. සෝස් එක කමු. Tastes better. දැන් නම් මාරහයි. මම වැඩි සෝස් ලාගෙන එන්නේ මේවත් මේක රහයි. මේකත් එක්ක සෝස්. නහමයි. මේක සෝස් නැතුව කනකොට රහ වුණා නම් මම මේක සෝස් දාගන්න නැහැ. බත් මගේ ටේස්ට් එක හරියට නැති නිසා තමයි සෝස් ටිකක් දාගත්තේ. බත් සෝස් දාගත්තට පස්සේ රහයි. හරි. අපි දැන් චොක්ලට් ක්‍රසන්ට් එක බලමු. මේ නම් බාන්න දෙන්න මේක රහයි ඒගොල්ලන් කොහොමද? හැබැයි මේ තව චුට්ටක් චොක්ලට් මැද්දට ආවම තවත් රහ වෙයි කියලා හිතනවා. කොපි ටිකුත් සිප් කරමු. Okay, තව වීඩියෝ එකකින් හම්බෙමු. Bye, see you.